Hello guys, welcome to my YouTube channel. අද ඇත්තටම වෙනස් ගමනක් ඇත්තටම මේ වෙන්න යන්නේ නැති ගමනක්. අද යන්නේ ලස්සන ගමකට. ඒ ගම බලන්න. ගමත් එක්කම මට බැදිච්ච සම්බන්ධිකුත් තියෙනවා. අපි ගිහින් බලමු. සීතලයි කියන්නේ අද උදේ පාන්දර ආපු හින්දා මේ පින්නත් එක්ක මාර සීතලක් තියෙන්නේ. හෝ ඔන්න මෙතනින් තමයි ඇත්තටම ගමේ ලස්සන ඇත්තටම පටන් ගන්නෙ. හරියටම ලස්සන පටන් ගන්නවා කිව්වොත් මේ මෙතනින් තමයි පටන් ගන්නෙ. මෙතනින් තමයි ගම ආරම්භ වෙන්නේ. මේ ගම ගැන කිව්වොත් සෝමාවතියේ කැලේ තියෙනවානේ. සෝමාවතියේ කැලේට ළඟම ගමක්. ඔයාලට ඈතින් බැලුවොත් පේන්නේ ඇත්තටම සෝමාවතියේ කැලේ සීමාව. මේ ගමට අලිංගිත ප්‍රශ්න තියෙනවා. ඒ වුණාට ඉතින් හරි ලස්සන ගමක්. හලෝ ඔන්න දැන් කුඹුරට බැස්සා. කෙලින්ම දැන් යන්න තමයි තියෙන්නේ. හෝ. ඊයේ මට එක්කෙනෙකුත් කිව්වා මේකේ වීඩියෝ එකක් කරන්න කියලා. මට ලොකු ගාණක් ගියේ නැහැ ඇත්තටම. මේ ඔන්න අද වීඩියෝ එකක් කරනවා මම ඒකට. කුඹුරෙන් බහලා යන්නේ. ඊයේ කුඹුරේ ගිහිල්ලා එද්දි මේ පොඩි දෙයක් අමතක වෙලා ඇවිල්ලා ඒක ගන්නත් එක්ක යන්නේ. මේ පරිසරය නම් මාර ලස්සනයි ඇත්තටම. ඔයාලත් මාත් එක්ක වීඩියෝ එක ඉවරනකම් ඉන්න. අපි යන්කෝ බලන්න. ටිකක් විතර සීතලයි උදේ හින්දා. ගයිස් ඔයාලට පොඩි දෙයක් පෙන්නන්නම්. ඔයාලට මේ පේනවද මේ කුඹුරත් එක්කම තියෙන මේ ලියද්දේ මේ කහ පාට වගේ වෙලා තියෙනවා.
ඒ අතර එහෙම වෙලා තියෙන්නේ මේ ඔයාලා දන්නවද කීඩෑව කියලා සතු జాතියක් ඉන්නවා. ආන්ගේ කීඩෑව ගහලා තියෙන්නේ මේ කුඹුරට. මේ කහ පාටලා පේන්නේ. මෙතන ඒ කහ පාටලා තියෙන්නේ කීඩෑව කියන සතු జాතිය ගහලා ඉඳලා. ඇත්තටම මේ ගොවියන්ට මාර වදයක් මේ සතා. ඒ කියන්නේ කුඹුර ගන්නම දෙයක් නැහැ. මේ ලියද්දෙන් භාගයක්ම සම්පූර්ණයෙන්ම සවුත් වෙලා තියෙන්නේ. ඊළඟ ලියද්දත් එහෙමයි. මිනිස්සුන්ට මාර ප්‍රශ්නයක් මේ කීඩෑව ප්‍රශ්නේ. මිනිස්සුන්ගේ අර ආර්ථිකයට මාර විදියට හානි කරනවා. මේ බලා ගන්නකො. වෙනම ප්‍රශ්නයක්. ඊයේත් අපේ මේ කුඹුරකට කීඩෑව ගහලා මේ තාත්තයි මායි ඇවිල්ලා කුඹුරට කීඩෑවවල තෙල් ගැහුවා. අපි නම් කලින්ම කුඹුරට තෙල් ගහපු හින්දා අපිට වැඩි ඒ ප්‍රශ්න ආවේ නැහැ. ඒත් මේ වාට මේ පේනවා ඇති මේ කහ පාට වගේ වෙලා තියෙනවා. ආන් ඒ හින්දා මිනිස්සුන්ගේ ඒ වී වගා ඉවරයි. ඒ ලියද්දෙන් ගන්නම දෙයක් නැහැ. මාර ප්‍රශ්නයක් මේක. ඉන්නකො මම ඔයාලට අපේ කුඹුරත් පෙන්නන්න. ඔය ඉස්සරහා තියෙන පොඩි ගහත් එක්කම තියෙන කෑල්ල තමයි අපේ කුඹුර. ඒක නම් ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. ඊයේ තෙල් ගහද්දි තෙල් ගහන තැන අර පොඩි නිපලක් තියෙනවා. ඒක දාලා ඇවිල්ලා මෙතින් අපේ එක. තුරුල්ලොත් කෑ ගහනවා. අර ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර විනාශයක්ද කියලා. ඒ කෑල්ලම ගන්න දෙයක් නැහැ. ගයිස් මේ වෙලාවට මගේ පිටිපස්සෙන් අර ඈතට පේන්න තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. ફોකස් වෙන්නේ නැහැ. මම ફોකස් කරන්න බෑක් කැම් එක අරගෙන මේ සෝමාවතී කැලේ. ඔයාලා දන්නවනේ සෝමාවතී රජමහා විහාරේ. ඒකට ළඟයි අපේ ගමේ ඉඳලා ඉස්සර මිනිස්සු මේ පාරෙන් කැලේ මැදින් ගිහිල්ලා තියෙනවා. දැන් නම් මේ පැත්තේ යන්නේ ආලි වැටක් එහෙම ගහලා තියෙන්නේ. මහවැලි ගගත් යනවා උතන ළඟින්. මාර ලස්සන මේ පැත්තක් මේක. ඔයාලත් ආවොත් මට කියන්න මං අඳුරනවා නම් අපි රවමත් දාමු. ගයිස් හොයන්න ආපු කෑල්ල නම් හම්බුණා. මේක අර තෙල් ගහන මැෂින් එක අග කෑල්ලක්. ඒක ඊයේ කුඹුරෙද්දි දාලා ඇවිල්ලා. ඒකත් හම්බුණා. දැන් ඉතින් අරන් යන්න තියෙන්නේ. මට ඕන උනේ මේ ගමේ ලස්සන වලත් එක බෙදා ගන්න. ගම ලස්සන නම් අතරම කමෙන්ට් එකක් දාන්න. මං රිප්ලයි එකක් දෙන්නම් ඔයාලට අනිවාර්යෙන්. කලින් වීඩියෝ එකටත් 1k views ආවා 1.2k. thank you so much ඒ හැමෝටමත් කමෙන්ට් කරපු හැමෝටමත් like කරපු හැමෝටමත් thank you so much. මගේ වීඩියෝත් එක්ක ඉස්සරහට ඔයාලට රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් මම මේ vlog එක ඉවර කරනවා. thank you so much මගේ vlog එකත් එක්ක හිටියට. මේ තමයි ඉතින් අපේ ලස්සන ගම. මේ සුන්දරත්වය විඳින්න නම් මෙහෙට එන්න ඕනේ. ඔය නගරවල ඉන්න කට්ටියට නම් මේක තේරෙන්නේ නැහැ ඇත්තටම. පොළොන්නරුව පැතිවල ඩොටේ කියලා කට්ටිය කියන්නේ. ඔයාලා ඇවිල්ලා බලන්න ඔයාලගේ වචන වෙනස් වෙයි ඇත්තටම. මොකද මේ ඔයාලා කියන තරම් එහෙම අවුල් ගතියක් නම් මේ ගම්වලවත් මේ මිනිස්සුන්ගේවත් නැහැ. මිනිස්සු ලස්සනට ජීවත් වෙලා ඉන්නවා ඉතින් සාමාන්‍ය විදිහට. අපිත් මේ vlog කරන්නේ ඒවා පෙන්වන්න ඕනේ හින්දා. අපි vehicle club පටන් ගත්තා මේ. මොකද ලංකාවේ තියෙන හොඳම vehicle ටික තියෙන්නේ පොළොන්නරුවේ. ඩඩ්ලි සිරිසේන මහත්තයාලා, මිත්‍රපාල මහත්තයාලා ඔක්කොම කට්ටිය මෙහෙ ඉන්නේ. එතකොට ලංකාවේ පොළොන්නරුව කියන පැත්තේ හොඳ වාහන තියෙනවා. මේ වගේ ලස්සන සුන්දර පරිසර තියෙනවා. දේශගුණය හොඳයි. ඒ ඔක්කොමත් එක්ක බලද්දි මං හිතනවා පොළොන්නරුව කියන්නේ කම්ප්ලීටඩ් නගරයක්. නගරයක් ගමක්. එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. මගේ වීඩියෝ එක ඉන්නවට ගොඩක් ස්තුතියි. අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. මම පුළුවන් වුණොත් මේ වගේ ගොයන් කපන වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලට. thank you so much මගේ වීඩියෝස් බලනවට. thank you. guys ඔයාලට මේ ඈතින් පේන්නේ සෝමාවතී කැලේ තමයි. ගොයන් කපන කාලයට නම් අලි එනවා. ඒ අලි රකින්න ඉතින් මිනිස්සු වග වෙලා ඉන්නවා.
ගයිස් ඔන්න පොලුත් තරම් ගෙදර යන්න හදන්නේ පිටිපස්සෙන් පේන අපේ කිරියම්මලයි ගෙදර අපි දැන් යා